ඔන්න සති 3කට විතර පස්සේ තමයි මේ කට්ටිය හම්බෙන්නේ නේ. හරිද? කොහොමරි වැඩ ගොඩක් තිබ්බා අපේ ක්ලාසස් තිබ්බා අපේ වෙන ප්‍රොජෙක්ට්ස් තිබ්බා මේ සේරම ඇස්ස හිරේලා හිටියේ. අන්තිමට වැඩ කරලා මම බර්න් අවුට් වෙලා ඔන්න අන්තිමට අසනීපේලා තමයි මේ ඉන්නේ. හරිද? කොහොමරි ඔන්න මං ආයෙත් වීඩියෝ හදන්න පටන් ගත්තා. anyway අද වීඩියෝ කතා කරන්නේ ලස්සන මාතෘකාවක්. මං ඔයාලට කිව්වොත් ඔයා විශිෂ්ට කෙනෙක් කියලා. ඔයා සුපිරි කෙනෙක් කියලා. ඔයාගේ DNA සීක්වන්ස් එක හරිම යුනික්. ඒක ලෝකෙටම එකයි. අය කවදාවත් ඒ සීක්වන්ස් එකේ තියෙන කෙනෙක් එන්නේ නැහැ. අන්නේ තරම් ඔයා හරි යුනික්. මෙන්න මේ වගේ අපි හරිම යුනික්. අපි හැමෝටම හරිම යුනික් දෙයක් තියෙනවා. හැබැයි කාලෙත් එක්ක පොඩ්ඩ සමාජයෙන් අපේ ඔලුවට එන දේවල් එක්ක අපි පොඩ්ඩ අපේ ලිමිට් කරගන්න පටන් ගන්නවා. අපි පොඩ්ඩක් අපේ අර කට්ටක් ඇතුළට ගිහිල්ලා වහගෙන ඉන්න පටන් ගන්නවා. අද වීඩියෝ එක කතා කරන්නේ අපේ ලයිෆ් එකේ පර්පස් එක හොයාගන්නේ කොහොමද? මේක තමයි කතා කරන්නේ. කතා පටන් ගන්න කලින් පුංචි කතන්දරයක් කියලා වැඩේ පටන් ගමු. ඔන්න අපි මේ යන්නේ 1800 බර ගණන් වල. හරි ගොඩාක් ඈත කාලයක්. ඔන්න පුංචි කොල්ලෙක් හැවිදගෙන යනවා ඉස්කෝලේ ඉඳන්. ඉතින් කොහොම හරි ඉස්කෝලෙන් දුන්න ලියුමකුත් අතේ තියන් තමයි මෙයා එන්නේ. මෙයාට කියවන්න දන්නේ නැහැ. ඒ හින්දා අම්මටම දෙන්න එනවා කියව ගන්න. කොහොම හරි ටීචර් කිව්වේ මේක පුතේ අම්මට කියලා දෙන්න. ඔයාට කියවන්න තේරෙන්නේ නැහැ අම්මට දෙන්න. කියලා කිව්වා. කොහොමද දැන් මෙයා ගිහලා අම්මට දුන්නා. අම්මේ මෙන්න ටීචර් ලියුමක් දුන්නා කියලා. අම්මා මොකද්ද මේ කියලා අරන් බැලුවා. කොහොම හරි මේ පුංචි කොල්ල බලන් හිටියා අම්මා ලියුම කියවනවා. ලියුම ඇච්චර වැඩි සතුටුදායක ලියුමක් නෙමෙයි වගේ තමයි පෙවුනේ. මොකද අම්මා ඒ ලියුම කියවලා ඇඬුවා. අන්න එහෙම සිද්ධියක් වුණේ. ඊට පස්සේ අම්මා කිව්වා ලියුම තියෙන්නේ මෙන්න මෙහෙමයි පුතේ. ටීචර් කියලා තියෙනවා ඔයා හරිම බුද්ධිමත්. හරිම දක්ෂ ළමෙක්. මේ ඉස්කෝලේ ඔයාට උගන්නන තරම් දක්ෂ කට්ටිය නැහැ. ඒ නිසා එයාලා ඔයාව ගෙදර ඉවරලා තියෙනවා. ඔයාට තනියම වුණත් ඉගෙන ගන්න පුළුවන්. ඒ තරම් දක්ෂ කෙනෙක් කියලා එයාලා කියලා තියෙනවා. මේක ඇහුවට පස්සේ මේ පුංචි කොල්ලට මාර සතුටුයි. මම මාර දක්ෂයෙක් අප්පා. එයා පොඩි කාලේ මෙයාට කියන්න පටන් ගත්තා. කොහොම හරි එයා එදා ඉඳන් ඉස්කෝලේ ගියේ නැහැ. එයා ගෙදර ඉඳන් අම්මත් එක්ක තමයි තනිය ඉගෙන ගත්තේ. කොහොම හරි මේ විදියට අවුරුදු ගාණක් ගත වෙලා ගියා. මේ අවුරුදු ගාණ ගියාට පස්සේ මෙන්න මෙයා ඒ සියෝසේ හිටපු විශිෂ්ටතම නාවනි පැවුම්කාරයෙක් වුණා. ඒ වගේම ලොකුම බිස්නස්මන් කෙනෙක් වුණා. ලෝකෙම දන්න විශිෂ්ටයෙක් වුණා. ඉතින් ඊට පස්සේ එයාගේ අම්මත් කාලෙත් එක්ක කොහොමද මේ ලෝකේ දාලා ගියා. ඊට පස්සේ දවසක මෙන්න මෙයාට හම්බ වෙනවා ඒ ලියුම. ඉස්කෝලේ දුන්න ලියුම අම්මා පරිස්සමට අරන් තියලා තියෙනවා. මෙයා අරන් කියලා බලනවා. මේ ලියුම කිව්වට පස්සෙත් මෙයාගේ අසවරත් කඳුලවා. මොකක්ද දන්නවද? මේ කියලා තිබ්බේ එයා කලින් අහපු දෙයක් නෙමෙයි. මොනවද දන්නවද මේ ලියුමේ තිබ්බේ ඇත්තටම? මේ ලියුමේ ලියලා තිබ්බේ මේ ළමයා හරිම මෝඩ ළමෙක්. මේ ළමයා අපිට ඉස්කෝලේ තියාගන්න බෑ. අන්න ඒ වගේ දෙයක් කොහොම හරි මෙයා වැඩක් නැහැ කියලා තමයි කියලා තියෙන්නේ. හැබැයි එයාගේ අම්මා මෙයාට කිව්වේ ඒක නෙමෙයි. ඒකේ තනිකර අනිත් පැත්ත කිව්වේ. ඔයා මාර දක්ෂ ළමයි විශිෂ්ටයෙක් ඉස්කෝලේට අරන් දරාගන්න බෑ ඔයාව කියලා අන්න එහෙමයි කිව්වේ. ඒක එයා විශ්වාස කරා නේද? ඒක එයා මාර විදිහට ඔළුව තියාගත්තා. අන්තිමට මෙයා විශිෂ්ටයෙක් උනේ අන්න ඒ ලියුම තිබ්බේ හින්දා. මේ කවුද දන්නවද? මේ තමයි තෝමස් ආල්වා එඩිසන්. මෙන්න මෙයා තමයි මේ පුංචි කොළ තමයි ඉස්කෝලෙන් අයින් කරේ. ලෝකෙම දන්න අදටත් ලෝකෙ කට්ටිය දන්න මේ සියවස් ගානක් ගිහිල්ලා නේද? අදටත් ලෝකෙ කට්ටිය දන්න විශිෂ්ටයෙක් මෙයා. කොහොමද ඒ උනේ? එක පුංචි දෙයක්. එදා අම්මා මෙයාට කිව්වනම් ඇත්තම දෙයි. ඉස්කෝලේ කට්ටිය මෙන්න මෙහෙම ආට කියලා දෙන්න කියලා කිව්වනම් සමහර විට අද මේ අපි දකින නිර්මාණ දකින්න නැති වෙන්න ඉඩ තිබ්බ නේද? අන්න ඒ වගේ. අපේ ඔළුවට සමාජයෙන් දෙනවා එක දේවල්. සමහර වෙලාවට ඒක හොඳට යනවා සමහර වෙලාවට අනිත් පැත්තට යන්න ඉඩ තියෙනවා. අපි හොඳ දේවල් විතරක් ගත්තොත් හොඳ දේවල් අපේ ඔළුවට දැම්මොත් දිගටම කාලෙත් එක්ක ඒක වැඩි වෙනවා. ඒක මල්ටිප්ලයි වෙනවා. අන්න ඒ වගේ. ඒ වගේම තමයි නෙගටිව් දේවල් අපේ ඔළුවට આવත් පොඩි කාලෙම අන්න ඒකත් මල්ටිප්ලයි වෙනවා. ඒ විදිහම තමයි. අන්න ඒකයි වෙන්නේ. ඔයා අද විශ්වාස කරනවා නම් ඔයා මොන වගේද? අයියෝ මට මොකොත් බෑ. අන්න ඒ වගේ හිතනවා නම් ඒ වගේ පොඩි කාලේ වගේ ඔළුවට ආපු දෙයක්. ඔයා දැන් හිතනවා නම් මං වැට්ටෙක් මට මාර දෙයක් පුළුවන් මට මාර පොටෙන්ෂල් එකක් තියෙනවා. අන්න එහෙම හිතනවා නම් ඒකත් වගේ පොඩි කාලේ වගේ ඔළුවට ආපු දෙයක්. මුංචි කාලේ කියන්නේ පහේ පන්ති ඉතර එද්දි මට වුණේ තාරකා විද්‍යාඥයෙක් වෙන්න. මං අර බලව ටීවී සීරීස් එකෙන් ඉන්ස්පයර් මට වුණා තාරකා විද්‍යාඥයෙක් වෙන්න. හරි. කොහොමද ඔය විදිහට කාලේ ගත වෙලා යනකොට 10 පන්ති ඉතර එනකොට මට වුණා ડોක්ටර් කෙනෙක් වෙන්න. ඊට පස්සේ පොඩ ඒලු විතර එනකොට මට වුණා ආර්ට් පැත්තෙන් මං ගේමක් ගහනවා. මං ආටිස්ට් කෙනෙක් වෙනවා. අන්න ඒක තිබ්බමයි. අන්න එහෙම ගෝලයක් ආවා. ඊට පස්සේ කාලෙත් එක තව චුට්ටි මේක වෙනස් වුණා. මම ආටිස්ට් කෙනෙක් විතර වැඩ කරන් යනකොට මට වුණා මට ඩිජිටල් ආර්ට් කරන්න ආසයි. අන්න ඒක කරා. ඊට පස්සේ මට වීඩියෝ හදන්න ආස වුණා. ඒක කරා දැන් බ්‍රෑන්ඩින් මාකටිං මේ දේවලුත් කරා ඔන්න ඔහම කාලෙත් එක්ක ගොඩක් වෙනස් වුණා. මගේ ලයිෆ් එකේ පර්පස් එක. මම එක කාලේ එක විදිහට තමයි මගේ ලයිෆ් එකේ පර්පස් එක දැක්කේ. මොකක්ද කියලා. මම ඔයාලට කිව්වොත් ඔයාගේ ලයිෆ් එක ඇත්තටම පටන් ගන්න. හරියට පටන් ගන්න. වයස 21 කිව්වොත් මොකද ඔයා ඉස්කෝලේ ගිහලා ඉවර කරලා සම්පූර්ණයෙන් සේරම රිෆ්‍රෙෂ් වෙලා අලුතෙන් ඔයාගේ ලයිෆ් එක ඔයාම පටන් ගන්න මෙන්න මේ කාලේ.
ඔයා පොඩ පොඩ්ඩයි ලයිෆ් එකේ ප්‍රශ්න කරන්න ගන්න මේ කාලේ. මොකක්ද ඇත්තටම මම පර්පස් එක වෙන්නේ? මම ඇත්තටම ෆලෝ කරපු දේවල් හරිද? මේ හැමදාම ඔයා ආයෙ ප්‍රශ්න කරන්නේ මෙන්න මේ කාලේ. ඇත්තටම ගොඩක් කට්ටිය මෙන්න මේ කාලේ තමයි මගේ පර්පස් එක මොකද්ද? මගේ පැෂන් එක මොකද්ද? මට පැෂන් එකක් නැද්ද? අන්න ඒ ගොඩක් කට්ටිය ප්‍රශ්න කරන්නේ මෙන්න මේ කාලේදී. ඒ වගේම මට ජොබ් එකක් මොකද්ද හරියන්නේ? සමහරු ජොබ් එකට ගිහිල්ලත් එතන ඇත්තටම මට ගැලපෙන්නේ නැහැ කියලා අතහැරෙන කට්ටිය ඉන්නවා. අන්න ඒ වගේ. ගොඩාක් කන්ෆියුසින් දේවල් වෙන කාලයක් තමයි මෙන්න මේ කාලේ. වයස 20 34 කාලේ තමයි ඔයාගේ ලයිෆ් එකේ ගොඩක්ම කන්ෆියුසින් කාලේ. මේක තමයි ඔයාගේ පර්පස් එක ගැන ප්‍රශ්න කරන්න පටන් ගන්න. මම මුලින්ම කියවනේ අර මම එක එක ගෝල්ස් පස්සේ ගියා කියලා තාරකා විද්‍යාඥයෙක් ඩොක්ටර් කෙනෙක් වෙන්න ගියා ආර්ට් කරන්න ගියා ඔය වගේ එක එක දේවල් කරා කියලා. තාම මේක හොයාගෙන යන ගම මම තාම එක්ස්පෙරිමන්ට් කරගෙන යන ගම. ඉතින් ඔයා එක්ස්ප්ලෝර් කරගෙන යන්න පටන් ගන්න. අන්න ඒකයි වෙන්න ඕන. ඒ වගේම මෙන්න මේකට ඔයාගේ පර්පස් එක හොයාගන්න උදව් වෙන මම ටෙක්නික් කීපයක් ඔයාලට කියලා දෙන්න. මම මේ වීඩියෝ කතා කරනවා ඔයාගේ ලයිෆ් එකේ පර්පස් එක හොයාගන්න ෆිගර් අවුට් කරගන්න හෙල්ප් වෙන පොයින්ට්ස් කීපයක්ම. හරි? ඕකේ. කොහොම හරි මගේ ලයිෆ් එකේ පර්පස් එක ගැන මම අතරමං වෙලා හොය හිටු කාලයක් තමයි මම ඒ ලෙවල් කාලේ. ඉතින් මේ කාලේ මට හම්බුණා එක වීඩියෝ එකක්. මිස්ටර් මලින්ද කරපු වීඩියෝ එකක්. එයා කරා මම හිතන්නේ සතුටින් සිටීමේ සමීකරණය කියලා වීඩියෝ එකක් කරලා තිබ්බා. කොහොම හරි ඒ කාලේ මම පිස්සුව වගේ ඒවා හොයපු කාලයක්. ඒ වීඩියෝ එක මගේ ලයිෆ් එක ගොඩක් වෙනස් කරා. එතනින් පටන් ගත්ත දේ නිසා තමයි මම අද ඉන්නේ කියලා මම කියනවා. අන්න ඒ වගේ. හරි? කොහොම හරි මේබි ඔයාගේ ලයිෆ් එකත් වෙනස් වෙන්න ඉඩ තියෙනවා මේ පොයින්ට්ස් අහුවට පස්සේ. ඕකේ. මම ඔයාලට මුලින් පුංචි ප්‍රශ්නයක් අහන්නම් වාගේ. ඔයාට හිතන්න හරි ඉමෑජින් කරගන්න. ඔයාට මොකක් හරි විදිහින් ඔයාට සල්ලි එනවා. සල්ලි කියන්නේ ඔයාට කාලා බීලා ෂේප් එකේ වාගේ වැඩක් කරගෙන ඉන්න ප්‍රමාණවත් සල්ලි ප්‍රමාණයක් ඔයාට මාසෙට හම්බ වෙනවා. ලොකු ගණන් නෙමෙයි. හැබැයි ඔයාට හොඳට ෂේප් එකේ ඉන්න පුළුවන්. අන්න ඒ ගණන්. හරි? දැන් ඔයාට ෆ්‍රී ටයිම් එක ඕන තරම් තියෙන ඕන දෙයක් කරන්න. මේ ෆ්‍රී ටයිම් එකකින් ඔයා මොනවද කරන්නේ? අන්න ඒ දේ තමයි ඔයාගේ පර්පස් එක වෙන්න ඕන. අන්න ඒකයි ඔයාගේ ජොබ් එක. අන්න ඒ එතන සිම්පල්. හරි? දැන් හිතන්න ගන්න මොකද්ද මේ වෙන්න ඕන? මොකද්ද මේ ටයිම් එක ඔයා කරන්නේ? ඔයා පොත් කියවනවද, පොත් ලියනවද, චිත්‍ර අඳිනවද, නැත්නම් මොන හරි වීඩියෝ එකක් කරනවද, මොකක් හරි වෙන ජොබ් එකක් කරනවද මොකද්ද? ඔයාගේ ෆ්‍රී ටයිම් එක ඔයා හිතන්න. ඒක තමයි ඔයාගේ ජොබ් එක වෙන්න ඕන. අන්න ඒක. ඉතින් කොහොම හරි ඉකිගායි කියන concept එකක් තියෙනවා. මෙන්න මේක කියන්නේ මෙන්න මේ දේ. ඔයා සතුටින් ඉන්නේ කොහොමද? ඔයා කැමති දෙයක් කරලා, කැමති ජොබ් එකක් කරලා මෙන්න මේකෙන් ජීවත් වෙන්නේ කොහොමද? ලයිෆ් එක ඇත්තටම සතුටින් ගත කරන්නේ කොහොමද කියලා කතා කරන concept එකක් තමයි මේ ඉකිගායි කියන්නේ. මේ ඉකිගායි කියන්නේ ජපනීස් concept එකක්. ජපනීස් concept ගොඩක් තියෙනවා මෙන්න මේ type එකේ. ඉතින් මේ කයිසෙන් කියන්නේ එක method එකක්. මෙන්න මේ දේවල් කතා කරමු ඉස්සරහට මම වීඩියෝ සීරීස් එකක් අරන් එන්න. කොහොම හරි ඔන්න ඔය වගේ. ඉකිගායි ගැන පොඩ්ඩක් හොයලා බලමු. ඉතින් කොහොමද දැන් මේ කියන විදිහට ඉකිගායි වලින් සතුටින් ඉන්නේ? මුලින්ම ඔයා ලිස්ට් එකක් හදන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ලිස්ට් එකක් හදන්න ඕන. ඔයා මොනවද කැමති? ඔයා මොනව කරන්නද වැඩිපුරම කැමති? ඔයා මොනවද ආදරෙන් කරන්නේ? අන්න ඒ ලිස්ට් එකක් හදන්න. ඊට පස්සේ ඔයා මොනවද ඔයාගේ අර තියෙන යුනික් දේවල්? ඔයාගේ ස්ට්‍රෙන්ග්ස් මොනවද? ඔයාගේ පවර්ස් මොනවද? ඔයාට විතරක් කරන්න පුළුවන් දේවල් මොනවද? ඒ ලිස්ට් එකකුත් හදන්න. ඔයාගේ තියෙන ස්කිල්ස් වලින් ඔයාට ලෝකෙට මොනවද කරන්න පුළුවන් බලපෑම? මොකක් හරි ඉම්පැක්ට් එකක් කරන්න පුළුවන්ද? හෙල්ප් එකක් දෙන්න පුළුවන්ද කාට හරි? අන්න ඒක. ඒවගේ ඊළඟට බලන්න මෙන්න මේ දේ ඇසුරෙන් ඔයාට පුළුවන් මොකක් හරි විදියකින් සල්ලි හොයන්න. ඕනම දෙයක්. ඔයාට පුළුවන් නම් චිට් හඳින්න එතනින් මොන හරි දෙයක් දෙන්න පුළුවන්. මම ඒ කාලේ හෙව්වේ ඒක. මම ඒ කාලේ මට තිබ්බා මම දක්ෂතාව බලද්දී මට තිබ්බා චිට් හඳින්න පුළුවන් මට. ඊට පස්සේ මම දැක්කා ලෝකෙට මට හෙල්ප් එකක් කරන්න පුළුවන්. මම දැක්කා මට පෙන්සිල් ආර්ට් කරලා මට පුළුවන් කට්ටියට ගිෆ්ට් ඉදිරියට ලස්සන ඇඳලා දෙන්න. මම ඒක කරලා බැලුවා. මම ඒක කරා. ඒ වගේ මම ඒක හොඳ ගානක් හෙව්වත් එක්ක. ඔයාත් බලන්න ඔයාට එහෙම ස්ට්‍රෙන්ග්ස් තියනවද? එතනින් ඔයාට ලෝකෙට බලපෑමක් කරන්න පුළුවන්ද? එතනින් ඔයාට ඉන් රිටර්න් මනි හොයන්න පුළුවන්ද? අන්න ඒ ටික කම්ප්ලීට් වෙනවා නම් ඔයාට පුළුවන් එතනින් ඒක කරගෙන යන්න ජොබ් එක විදියට. අන්න ඒ වගේ. ඒ වගේම තව දැන් මේක කරගෙන යනකොට මට හම්බුණා තව අලුත් පැත්තක්. පෙන්සිල් ආර්ට් වලට අමතරව තව දැන් මම දැක්කා. තව පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන් පැත්ත. මම ඒකට මූව් වුණා. අන්න ඒ වගේ. ඔයාට මෙන්න මේ කාලෙදී මෙන්න මේ දේවල් එක්ස්පෙරිමන්ට් කරලා බලන්න සිද්ධ වෙනවා. මොකද සමහර වෙලාවට ඔයාට එක දෙයක් ෆික්ස් කියලා හම්බෙන්නේ නැහැ. සමහර වෙලාවට ඔයාට හම්බෙන්නේ ආරම්භයක්. ඒ කියන්නේ ඔයා එක තැනකින් පටන් ගන්නට පස්සේ ඔයා නවතින තව වෙනස්ම තැනකින්. අන්න ඒ වගේ වෙන්න පුළුවන්. ඒක ජර්නි එකක්. මොකද මේ සක්සස් කියන්නේ මේ පර්පස් එක කියන්නේ අපේ ලයිෆ් එකේ අර එක තැනක් නෙමෙයි. මොකක්ද දෙක ඩෙස්ටිනේෂන් එකක් නෙමෙයි. මේක ඇත්තටම ජර්නි එකක්. ඔයා එක එක දේවල් එක්ස්ප්ලෝර් කරන එක දේවල් අත්හදාවන අලුත් දේවල් හම්බ වෙනවා. අලුත් ජර්නි එකක් හොයාගෙන යනවා. අන්න ඒ වගේ. මේක කාලෙත් එක්ක පොඩ වෙනස් වෙනවා. සමහර වෙලාවට ඔයාට වයස 50න් 60න් වෙන්න පුළුවන් ඔය ඇත්තම පර්පස් එක හම්බෙන්නේ. හැබැයි ඒ දක්වා ඔයා ලස්සන ජර්නි එකක් ආවා. ඔයා අලුත් දේවල් එක්ස්ප්ලෝර් කරන. අන්න ඒකයි වෙන්න ඕන. ඒ ජර්නි එක යන්න. එක ෆික්ස් පොයින්ට් එකක් හොයාගෙන යන්න එපා කවදාවත්. ඔයා try කරනකම් ඔයා දන්නේ ඇත්තටම ඔයාගේ පර්පස් එක මොකක්ද? ඔයාගේ පැෂන් එක මොකක්ද කියන එක. හරිද? ඔයාලා try කරලා බලන්න සිද්ධ වෙනවා. අනික මේ අද කාලේ ඇත්තටම අද කාලේ කියන්නේ ඔයාට ඕනම දෙයකින්
ඉස්සරහට යන්න පුළුවන් කාලයක්. මම දැකලා තියෙනවා ඒ sugar candy හදන කෙනෙක් TikTok එකේ ඉන්නේ. එයා එක එක ලස්සන පාට එක එක ඒවා හදනවා. එක එක හැඩවලින් එක එක පාට වලින්. ඔයා දන්නවද මෙයාට merch වල එක එක jersey එක එක t-shirt තියෙන මෙන්න මේ වගේ sponsorship වෙනවා. එක එක තියෙන මොනවාද එක එක ගොඩක් companies වලින් මෙයාට sponsorship වෙනවා. ඒ වගේම මේක බලන කට්ටියගෙන් මෙයාට වෙනම ad දෙනවා. වෙනම ස්පොන්සර්ෂිප් වෙනවා. වෙනම සල්ලි එනවා. අන්න ඒ වගේ. මෙයා සෑහෙන ගාණක් හොයනවා. බොම්බයි මට හැදෙන කෙනෙක්. අන්න ඒ වගේ. ඔයාට ඕනම දෙයක් කරලා මේ ලෝකේ ඉහළට යන්න පුළුවන් පහසුකම් තියෙනවා අද කාලේ. අන්න ඒකයි. එක්ස්ප්ලෝර් කරන්න. try කරන්න අලුත් දේවල්. අන්න ඒකයි කියන්නේ. හරි? ෆයිනල් ඩෙෆිනිෂන් එක නෙවෙයි මේක. හරිද? අන්න ඒ වගේ. මොකද මට මතකයි මගේ යාළුවෙක් හිටියා. මං ඒ ඉඳන් B වලට යනවා. අන්න ඒ වගේ ගෝල් එකක් තිබ්බා. හරිද? එයා කොහොම හරි B කියන ගෝල් එකට ගියා. හැබැයි ගියාට පස්සේ එයා හිතුවා දැන් මම මොකද කරන්නේ? මෙතන එහාට මම මොකද කරන්නේ? මම දැන් මෙතෙන්ට ඇවිත් තියෙන්නේ. අන්න ඒ වගේ. යාට නිකන් එතන බෝරින් වෙලා. අන්න ඒ වගේ වෙන්න පුළුවන් වාට. සමහර අයට ඒ ගමන එන්ජොයි කරේ නැත්තම්, ඒ ගමනේ දේවල් අලුත් දේවල් එක්ස්පීරියන්ස් කරේ නැත්තම්, ඔයාට සමහර වෙලාවට බෝරින් වෙන්න පුළුවන් ඒ ෆයිනල් තැනට ගියාට පස්සේ. ඒ නිසා ඒකත් ඔලුවට ගන්න. මට හොඳට මතක දෙයක් තමයි මට මතකයි ඔයාලා බලලා ඇති සෝල් කියන මූවි එක. ඩිස්නි එකෙන් ගහපු ඇනිමේෂන් මූවි එක. මෙන්න මේකේ ඉන්න ජෝ කියලා මිනිස්සෙක් ප්‍රධාන චරිතයක්. කුමාරි මෙන්න මෙයාගේ ගෝල් එක තමයි ප්‍රසිද්ධම අර ඉන්න ජෑස් බෑන්ඩ් තියෙන අන්න ඒක ප්ලේයර් කෙනෙක් විදිහට ප්ලේ කරන එක. ඒක තමයි එයාගේ ජීවිතේ ගෝල් එක. කොහොමරි මෙයාට අහම්බෙන් අවස්ථාවක් හම්බ වෙනවා ප්ලේ කරන්න. ජනප්‍රියම කෙනෙක් එක්ක හොඳ දක්ෂ ප්ලේයර්ස්ලා එක්ක ප්ලේ කරන්න හම්බ වෙනවා. ඊට පස්සේ එයා අහනවා දැන් මොකද්ද? මෙතනින් එහාට මොකද්ද කරන්නේ? එයාට එක්ස්පෙක්ට් කරපු තරම් එතන එක්සයිට්මන්ට් එකක් තිබිලා නැතනින් එහාට පස්සේ. දැන් මම මොකද්ද කරන්න කියලා එයා කන්ෆියුස් වෙලා. එයා ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ඇත්තටම මගේ පර්පස් එක මේකද? මං එක්ස්පෙක්ට් කරු දාන්න දෙයක් නැහැනේ. අන්න ඒ වගේ වෙන්න පුළුවන්. හරිද? අන්න ඒකයි. ඒකයි කියන්නේ ඔයාගේ ජර්නි එක එන්ජොයි කරන්න. තව චරිතයක් හිටියා මේ ඒකෙම සෝල් මූවි එක බලන්න ඒක හිටියා තව කෙනෙක්. එයා ඇත්තටම අලුත් සෝල් එක. ඒ කියන්නේ එයා මේ ලෝකෙට ඇවිත් නැහැ. එයා මේ ලෝකෙට එන්න රෙඩි වෙන කෙනෙක්. කොහොමරි එයාටත් මේ ලයිෆ් එක එක්ස්ප්ලෝර් කරන්න අවස්ථාවක් හම්බ වෙනවා කොහොමරි අහම්බෙන්. හරිද? හැබැයි එයා ඒක එන්ජොයි කරපු විදිය හරි වෙනස්. එයා හුළඟ යන විදිය හරි එන්ජොයි කරා. හුළං එයාගේ මූණේ වැදිලා යන විදිය එයා එන්ජොයි කරා. එයා ලස්සන පාට කොළ දෙකලා එන්ජොයි කරා. ලස්සන සමලෙන් දෙකලා එන්ජොයි කරා. එයා පීසා කෑල්ලක් කාලා ඒක උඩ පැන පැන රහ වැළුවා. අන්න ඒ වගේ. එයා පොඩි දේවල් එන්ජොයි කරා. අන්තිමට ජෝ ඉගෙන ගත්තා. එයාගේ ඇත්තම ලයිෆ් එක තියෙන්නේ එන්ජොයි කරන්න, එක්ස්ප්ලෝර් කරන්න. අන්න එහෙම. ෆයිනල් එක ෆික්ස් පොයින්ට් එකකට යන්න ගෝල් එකක් තියාගන්න විතරක් නෙමෙයි. අන්න එහෙම ඒ වගේ ටිකක් සංකීර්ණ දෙයක්. හැබැයි අපි හිතන තරම් සංකීර්ණ නෑ දේ. ඔයාගේ මයින්ඩ් සෙට් එක හදාගත්තොත් ඔයාට පුළුවන් එතෙන්ට යන්න. ඒ වගේ මේක මම කතා කරද්දි මට මතක් වුණා හෘදයන් මූවි එක. මෙන්න මේකේ එක සීන් එකක් තියෙනවා. මේක ඉන්නවා දර්ශනා කියලා ගර්ල් කෙනෙක්. හරිද? ඊට පස්සේ තව ඉන්නවා මේන් කැරක්ටර් තමයි අරුන්. මෙන්න මෙතනදී මේ දෙන්න අතර පොඩි කන්වර්සේෂන් එකක් යනවා ලස්සන ටොපික් එකක් ගැන. දැන් මේ දෙන්නම උපාධිය අරගෙන කැම්පස් එකේ අවුට් වෙලා ඔන්න ඉන්නේ. ඉතින් වරුන් කියන ඇත්තට තාම මගේ අරමුණක් මගේ ගෝල් එකක් කියලා මට හම්බෙලා නැහැ. ඇත්තටම මම මේ කරන ජොබ් එකත් මට ලොකුවට එක්සයිට්මන්ට් එකක් නැහැ කියලා එයා කියනවා. ඊට පස්සේ මේ දර්ශනා කියනවා ආ ජොබ් එකෙන් අයින් වෙන්න. ජොබ් එකෙන් අයින් වෙලා හැමතැනම ඔය ඇවිදලා යන්න. එතකොට ඔයාලට හම්බෙයි ඔයා එක්සයිට් කරන දෙයක්. අන්න ඒක දිගටම කරගෙන යන්න. ඊට පස්සේ අරුන් අහනවා ඒ තේරෙන් හරි ගියේ නැත්තම් කියලා අහනවා. එතකොට කියනවා ඔයාට බඩගිනින්න වෙයි. අන්න ඒව කියනවා. කොහොමරි ඔන්න ඔහොමයි කියන්නේ. ඒක පුංචි දවසක් වුණාට ඒක මාරම වටින ගැඹුරු තේරුමක් තියෙන එකක්. මොකද මං මේ දේ කරලා තිබ්බා. මොකද ඇත්තටම මං එළව කාලේ මේ දේ කරා. මං කැමති ගෝල් එක මට හම්බුන්නේ නැහැ. මං සේරම නවත්තලා ඔහේ එක එක දේවල් try කරගෙන ගියා. යද්දි මට එක දෙයක් හම්බුණා මම එක්සයිට් කරනවා. මම ඒ දේ කරගෙන ගියා. කොහොමද ඒකෙන් පටන් ගත්තේ ගමන දිගටම එක එක පැති වලට ගලාගෙන ගියා. කොහොමද මම බඩගින්න හිටපු කාලක් තියෙනවා. හරි නැතුව නෙවෙයි. හැබැයි එතන ඒ ජර්නි එක මාර එක්සයිට්මන්ට් එකක් වුණා. මාර එන්ජොයි කරා. මම මේ දක්වා මේ දේවල් කරන දක්වා ඒක වෙනස් වුණේ මේ ජර්නි එක. අන්න එහෙම සමහර වෙලාවට මේ ජීවිතේම තමයි හරිද? ඔයාලට සමහර වෙලාවට හිතෙයි අයියෝ මේ කිසිම දෙයක් හරියන්නේ නැහැ. මට හරියන්නේ කිසිම දෙයක් නැහැ. මුකුත් නැහැ. ඇයි මට විතරක් මෙහෙ වෙන්නේ කියලාත් ඔයා අහයි සමහර වෙලාවට. එහෙම තමයි ලයිෆ් එක. ඉතින් ඔයාගේ මේ පර්පස් එක හොයාගෙන යන ගමනේදී ඔයාට ඇත්තටම ඩිසපොයින්ට්මන්ට් වැලි එක හරහා යන්න වෙනවා. මොකද මේ සවුත් නිම්නය හරහා යන්න වෙනවා ඔයාට. හරිද? එතකොට යද්දි ඇත්තටම ගොඩක් වෙලාවට ඔයාට හරීම අර අරමුණක් නැහැ. ඇත්තටම මට මොකක්ද අර ඒ වගේ හිස් ගතියක් දැනේ. හැබැයි මේක පහු කරාට පස්සේ ඇත්තටම ඔයා මාර තැනකට යනවා. මාර ලස්සන තැනකට ඔයා යනවා. මොකද මම මේ හරහා ගිහින් තියෙනවා. හරිද? ඒ වගේම මේ පර්පස් එක හොයාගෙන යන කට්ටියගේ ගොඩක් කට්ටිය මේ හරහා යනවා අනිවාර්යයෙන්. ඉතින් ඒ නිසා ඒ වෙලාවේදී ඔයා පසුබර වෙන්න එපා, පසුද වෙන්න එපා, ඩවුන් වෙන්න එපා. දිගටම කරන් යන්න, අලුත් දේවල් හොයාගෙන යන්න. එතනින් මූව් වෙන්න ඉස්සරහට. අන්න එතෙන්ට ගියාට පස්සේ ඔයාට තේරෙයි ඇත්තටම මගේ පර්පස් එක වෙන්න ඕන මෙන්න මේක. ඔයාට එක දෙයක් හම්බෙයි. ඒක පුංචි දෙයක් හරි ගමන්නේ. ඒ දේ හම්බෙයි ඔයා එක්සයිට් කරන දෙයක්.
අන්න ඒදේ උපරිමේ දෙන්න උපරිමේ මහසියෙන්න්න වාට තේරේ එතරින් වයස් සැට්ටෙන කියලා. සමහර වෙලාට මේ බලන ඔයා සමහරලාට ගෙදර යටත ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හරිද? සමහර වෙලාවට මේක වැඩි තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට සමහර වෙලාවට මේකට තේරෙන්න පටන් ගන්නේ ඔයා තනියම ඔයාගේ දෙයක් බීඩ් අප් කරගෙන යනකොට. තනියම ඔයා කාගේවත් හෙල්ප් එකක් නැතුව සමහර වෙලාවට තනියම ඔයාගේ ඩ්‍රීම් එක විශ්වාස කරගෙන යන ගමනේ දෙන්න පුළුවන් මේක තේරෙන්නේ. හොයාගෙන යන්න එක්ස්ප්ලෝර් කරන්න වාගේ පාරවා හොයාගෙන යන්න වෙනවා. එහෙමයි පර්පස් එක හොයාගෙන යන්න සිද්ධ වෙන්නේ. ඔයාටම එක්ස්ප්ලෝර් කරන්න වෙනවා. හරි මං හිතනවා ඔයාට පොඩි හරි හෙල්ප් එකක් වෙන්න නැති ඔයාගේ පර්පස් එක හොයාගෙන යන ගමනට හෙල්ප් වෙන දේවල් ගන්න අරගෙන ඔයාම එක්ස්ප්ලෝර් කරන්න සිද්ධ වෙනවා ඔයාගේ මේ ගමන. ඕකේ නේද? එහෙනම් අදට ගිහිල්ලා එන්න කටියට ගුඩ් ලක් කියලා විශ් කරනවා. එහෙනම් බයි.